මගේ මේ අතේ තියෙන්නේ බාගෙට දි รา ගිය ලී කොට කෑල්ලක්. ඉතින් මේ ලී කොට කෑල්ලෙන් අද මම මොකද්ද කරන්න කියලා බලමු. මේ තියෙන්නේ තවත් ලස්සන පොතෝස් වර්ගයක්. ඔයගොල්ලෝ දන්නවා ඇති පොතෝස් වර්ග ආධාරයකට සම්බන්ධ වෙලා අපිට හදාගන්න පුළුවන් නම් මේ කොළවල ප්‍රමාණය විශාලව අපිට හදාගන්න පුළුවන්. ඉතින් මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ පොතෝස් වර්ගය මෙන්න මේ ලී කොට කෑල්ල ආධාරකයක් විදිහට පාවිච්චි කරලා තවත් විශාලව හදාගන්න. ඉතින් බලමු මම කොහොමද මේක හිටවගන්නේ කියලා. ටික හිටව ගනිද්දී අඩියට මුලින්ම මේ විදිහට ලොකුවට කඩාගත්ත ගඩොල් යොදා ගන්නවා වතුර බහින එක පහසුවෙන් වෙන්න නිසා. ඉතින් ඒ වගේම තමයි මම මේක හිටවන මිශ්‍රණයට රළු වැලි කෑලි කපාගත්ත පොල් එලි වගේම කරදහයිය ඒ වගේ මම කලින් ඔයගලන්ට පෙන්නලා තිනවා කලින් වීඩියෝ එකකත් මම මිශ්‍රණය හදාගන්නේ කොහොමද කියලා. ඒ මිශ්‍රණයම භාවිතා කරලා තමයි මම මේ ප්ලාන්ට් එකත් හිටවගන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට මම හදාගත්ත මිශ්‍රණය. ඉතින් මම මේක භාවිතා කරලා දැන් මේ ප්ලාන්ට් එක හිටවලා පෙන්නන්නම්. ඔයගලන්ට පේනවා ඇති මිශ්‍රණයෙන් භාගයක් මේ විදිහට දාගත්තට පස්සේ මම මේ ආධාරකයේ මුලින්ම රඳව ගන්නවා. ඉතින් මම හදාගත්ත මිශ්‍රණය මේ විදිහට ආධාරකයේ හිටවලා මම මේ විදිහට මේ මිශ්‍රණය හොඳට වටේට තද කරගෙන පුරවගෙන ආධාරකයේ මේ විදිහට රඳව ගත්තා. දැන් මට තියෙන්නේ අර අපි මගේ පොතෝස් ප්ලාන්ට්ස් ටික මේ වටේට හිටවලා මේ ආධාරකයට සම්බන්ධ කරන්න. මේ විදිහට ප්ලාන්ට් එක හිටවගෙන මේ ආධාරකයට මේ කම්බි භාවිතාවෙන් මේ ප්ලාන්ට් එක ගැට ගහ ගත්තා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඉස්සරහා මේ ලොකු ගස් දෙක ඉහළින්ම කම්බියෙන් ගැට ගහගෙන මම මෙන්න මේ විදිහට වටේටම මේ ප්ලාන්ට්ස් ටික හිටවගෙන තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. ඔයගලන්ටත් පුළුවන් ඔයගොල්ලෝ ගාව මේ වගේ ලස්සන ප්ලාන්ට්ස් වර්ග තියෙනවා නම් මේ විදිහට ආධාරකයක් භාවිතා කරලා ඔයාලගේ නිවස ලස්සන කරගන්න විදිහට තවත් ලස්සනට මේ ප්ලාන්ට්ස් හිටව ගන්න. මේ වගේ ලස්සන තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙමු.